අපි හැමෝම කැමති දියුණු වෙන්න. අද දවසේ ඊට වඩා හොඳ වෙනවා නම් කැමති. ඉංග්‍රීසියෙන් අපි කියනවා today is always better than yesterday. හැබැයි අපි හිතලා තියෙනවාද අපි කරන වැඩ කටයුතු වලින් මොනවද අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නට ඕනේ. එහෙම නැත්නම් මොනවද අපි ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න ඕනේ. මොන වගේ කටයුතු අපි අතාරින්නට ඕනේ. ඔබට ඇහුණා හරිය. මම අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපිට හරියන දේවල් මොනවද කියන එක. ඉතින් මේ සඳහා මම ඔයාලට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා සුවිශේෂී වූ ටූල් එකක්. ඒ ටූල් එකට අපි කියනවා BCG matrix කියලා. ඔව් BCG matrix එක කියන්නේ ව්‍යාපාරික ලෝකයේ පාවිච්චි කරන ටූල් එකක්. ඉතින් ඔයගලන්ට මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් අපි අප්ලෝඩ් කරපු ගමන් ඔයගලන්ට බලන්න පුළුවන්. ඉතින් බලමු මොකද්ද මේ BCG matrix එක කියලා කියන්නේ. ඒක දැනගන්න ඉස්සෙල්ලා බලමු මොකද්ද BCG කියන්නේ. BCG stand වෙන්නේ Boston Consulting Group එක කියන එක. Boston Consulting Group එක කියන්නේ ලෝකයේ තිබෙන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර උපදේශන ආයතනයක්. මේගොල්ලෝ ලෝකයේ සුවිශාල කම්පැනි වලට, ඕගනයිසේෂන්ස් වලට, බ්‍රෑන්ඩ්ස් වලට ඒගොල්ලන්ගේ ව්‍යාපාරික උපාය මාර්ග, බිස්නස් ස්ට්‍රැටජිස් වලට උදව් කරන උපදේශන සපයන කන්සල්ටින් කරන ආයතනයක්. ඉතින් මේගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? මේගොල්ලෝ විසින් ඒගොල්ලන්ගේ අත්දැකීම් මත, ඒ වගේම මේගොල්ලන්ගේ ඇනලිසිස් මත ඒගොල්ලෝ කරලා තිබෙනවා හඳුන්වා දීලා තිබෙන ටූල් එකක් කියනවා BCG matrix එක කියලා. මෙතන BCG matrix එකෙන් ફોකස් කරන්නේ ඔබ කරන ව්‍යාපාරය, ඔබ ආයතනයක් කරන ව්‍යාපාරය භාණ්ඩයක් නිෂ්පාදනය කරන වෙන්න පුළුවන්, සේවාවක් සපයන වෙන්න පුළුවන්. භාණ්ඩ නිෂ්පාදනය කියලා ගත්තොත් එහෙම ඔබ විසින් භාණ්ඩ කීපයක් නිෂ්පාදනය කරන හුඟක් වෙලාවට. එතකොට වගේ බ්‍රෑන්ඩ්ස් එක සීරීස් ගොඩක් තියෙන වෙන්න පුළුවන්. සේවා ගත්තොත් ගොඩක් වල සේවා තියෙන වෙන්න පුළුවන්. ඔය අතරින් ඔය ඔක්කොම ප්‍රොඩක්ට් ටික, එහෙම නැත්නම් ඔක්කොම සර්විස් ටික මේ BCG matrix එකෙන් කරන්නේ කොටස් හතරකට කඩනවා. කොටස් හතරකට කඩලා ඒ බ්‍රෑන්ඩ් සහ ඔය කැටගරි වලට මොනවද ඒ ප්‍රොඩක්ට් වලට මොකද කරන්නට ඕනේ කියන එක ඒගොල්ලෝ පැහැදිලි කරලා දීලා තිබෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඇති කොහොමද මේ ආයතන නිෂ්පාදනය කරන භාණ්ඩ එහෙම නැත්නම් සේවා කොටස් හතරකට කඩන්නේ කියන එක. ඒගොල්ලන් ඒ සඳහා පාවිච්චි කරන very simple එහෙම නැත්නම් ඉතා ලහසියෙන් අපිට හඳුනා ගන්නට පුළුවන් කොටස් දෙකක්. ඒ තමයි පළවෙනි අංගය තමයි අපි කියනවා මාකට් එකේ ෂෙයා එක. මේ ප්‍රොඩක්ට් එක ඔයාගේ කම්පිටිටර්ස් වලට සාපේක්ෂව කොච්චර ෂෙයා එකක් මාකට් එකේ ඔයාලට තියෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු ලක්ෂයක් පාරිභෝගිකයෝ ඔයාගේ ජාතිය ප්‍රොඩක්ට් එකක් ඔයාගේ ජාතිය ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරනවා. එතනින් 40ක් ඔයාගේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන. ඉතින් 60 ඔයාගේ කම්පිටිටර්ස්. ඒතර අපි කියනවා ඔයාගේ මාකට් ෂෙයා එක 40යි කියලා. එතකොට දෙවෙනි පැරාමීටර් එකේම දෙවෙනි ඩයිමන්ෂන් එක ඒගොල්ලෝ යූස් කරලා තියෙන්නේ growth එකේ අදාළ ප්‍රොඩක්ට් එක කොච්චර වේගෙන් grow වෙනවද මාකට් එකේ. ප්‍රොඩක්ට් එකක් ගත්තාම ප්‍රොඩක්ට් එක මාකට් එකට ලොන්ච් කරන තැන ඉඳලා කාලෙන් කාලයට එයාගේ growth එක මාකට් එක විසින් එයාගේ ප්‍රොඩක්ට් එක ඇක්සෙප්ට් කරන වේගය, වර්ධන වේගය වෙනස් වෙමින් පවතිනවා. ඉතින් මේ growth එක මොකක්ද කියන එක දැනගන්න. මේ growth එක high ද low ද කියන එක මතක්. මාකට් ෂෙයා එක high ද low ද කියන එකත් මතක්. ඒ දෙය පදනම් කරගෙන ඒගොල්ලෝ කරන්නේ බොස්ටන් කන්සල්ටිං ගෲප් එක හැම ප්‍රොඩක්ට් එකක්ම සර්විස් එකක්ම කොටස් හතරකට කඩනවා. ඒ ඔයගොල්ලන්ට පේන විදිහට පින්තූරේ ඔබේ ප්‍රොඩක්ට් එකට අපි හිතමු A කියලා ප්‍රොඩක්ට් එකක් තියෙන එක මාකට් growth එක හුඟක් වැඩි. ඒ වගේම මාකට් ෂෙයා එකෙත් එයා තමයි ලීඩ්. එහෙම නැත්නම් හුඟක් වෙලාවට දෙවෙනිය නැත්නම් පළවෙනි. එන්න එහෙම වුණාම අපි කියනවා මේ ප්‍රොඩක්ට් එක high level එකේ තියෙනවා. එහෙම එකට අපි කියනවා ස්ටාර් එකක් කියලා. දෙවෙනි ප්‍රොඩක්ට් කැටගරි එක තමයි මේක ඔයාගේ ප්‍රධාන ප්‍රොඩක්ට් එක ගත්තොත් මේකෙන් තමයි වැඩිපුරම මුදල් උපයන හුඟක් වෙලාවට. ඔයාට හොඳ මාකට් ෂෙයා එකක් තියෙනවා. ලොකු මාකට් ෂෙයා එකක් තිබෙනවා. මාකට් ෂෙයා එක වැඩි. හැබැයි දැන් මේ ප්‍රොඩක්ට් එක මැචියුරිටි ලෙවල් එකට අවිල්ලා අපි කියනවා. කාලයක් තිස්සේ ගියාට පස්සේ තව දුරටත් ඒක ලොකුවට වර්ධනය වෙන්නේ නැහැ. අපි යන්නේ වගේ එකට කියනවා අපි කෑෂ් කව් කියලා. තුන්වෙනි එක අපි කියනවා අපිට growth rate එකක් තියෙනවා. හැබැයි ෂෙයා එක මාකට් ෂෙයා එක බොහොම පොඩි.
සමහරවිට අපිට වඩා ලොකු ප්ලේයර්ස්ලා මාකට් එකේ ඉන්න අය කරන ප්‍රොඩක්ට් එක ගත්තාම අපි අන්නේ වගේ ප්‍රොඩක්ට් එකකට අපි කියනවා ක්වෙස්චන් මාක් එකක්. අපි මොකද කරන්නට? අපි කම්පීට් කරන්නට පුළුවන් ද කම්පිටිටර් එක්ක මාකට් ෂෙයා එක වැඩි කරන්න? එහෙම නැත්නම් අපි එක්සිට් වෙන එකද කරන්නට ඕනේ කියන එක. ඒ වගේම අපි කරන ප්‍රොඩක්ට්ස් හරි සර්විස් තියෙන්න පුළුවන් මාකට් ෂෙයා එකත් ලොකුවට නැහැ. ඒ වගේම වර්ධනයත් ලොකුවට නැහැ. දෙකම ලෝ එකේ තියෙන්නේ. අපි ඒකට කියනවා ඩොග් එහෙම නැත්නම් පෙට් කියලා. හුඟක් වෙලාවට ඒ වගේ ප්‍රොඩක්ට් එකක් අපි උත්සාහ කරන්නට ඕනේ එක්ක අපි ක්වෙස්චන් මාක් එක දක්වා ගෙනෙන growth rate එකක් තියාගෙන එහෙම නැත්නම් අපි තීරණය කරන්න වෙනවා ඩයිවර්ස්ට් කරලා බිස්නස් එකෙන් අයින් කරන්න. ඉතින් මම උදාහරණයක් ඔබට ගන්නම් FMCG ආයතනයක් තියෙනවා කියලා. FMCG ආයතනය කරන soap related products කීපයක් කියලා අපි හිතමු. ඔයගොල්ලෝ පින්තූරේ තියෙන විදිහට නිල් පාට තිබෙන සබන් කියලා අපි toilet soap එකක් කියලා. toilet soap කියන අපි ඇඟේ ගන්න පාවිච්චි කරන සබන් කෑල්ල. ඒකට ලොකු growth එකක් තියෙනවා මාකට් එකේ. ඒ වගේම මාකට් ෂෙයා එකක් හුඟක් high. ඒතර අපි කියන යා ස්ටාර් ලෙවල් එකේ ඉන්නේ කියලා. ඒ වගේම ඊළඟ ප්‍රොඩක්ට් එක තමයි අපි ගන්නෙ. ඒගොල්ලන්ගේ ගත්තාම ඒක laundry soap එකක්. එයාගේ ප්‍රශ්නේ තමයි එයාගේ මාකට් ෂෙයා එක හොඳට තිබ්බට growth එක හුඟක් අඩු වෙලා maturity එකට ඇවිල්ලා. අපි ඒකට කියනවා එයා ඉන්නේ cash cow level එකේ කියලා. තුන්වෙනි එක ගැන අපි කියනවා එයාට growth එකක් තියෙනවා. හැබැයි එයාට මාකට් ෂෙයා එක බොහොම පොඩි. ඒකට උදාහරණයක් විදිහට අපි අරන් තියෙන්නේ බේතින් ෂොප් එකක්. මෙතන මේ කියන ප්‍රධාන මේ FMCG ආයතනයේට. ඒක අපි කියනවා ක්වෙස්චන් මාක් එකක් කියලා. හතරවෙනි එක ගැන අපි කියනවා හෑන්ඩ් වොෂ් එක අපි බඳුනා දීලා තියෙන හෑන්ඩ් වොෂ් එකේ විශේෂත්වය තමයි මාකට් ෂෙයා එකත් ලොකුවට නැහැ. ඒ වගේම growth එකත් ලොකුවට නැහැ. ඒකට අපි කියනවා ඩොග් එකක් කියලා. මේ ඩොග් කියන කැටගරි එකට අයිති වෙනවා. ඉතින් මෙහෙම ගත්තාම අපි කරන ප්‍රොඩක්ට් එක හරි සේවාව හරි මාකට් ෂෙයා එක සහ growth rate එක අපිට මේ හතරෙන් එකකට දාන්නට පුළුවන්. ඉතින් ඔබගේ ආයතනයේ තියෙන ප්‍රොඩක්ට් එක ස්ටාර් ලෙවල් එකේ නම් තියන්නේ අපි කියනවා ඒකට ඉන්වෙස්ට් කරන්න further ඉන්වෙස්ට් කරලා ඔබ ඕකේ USP එකට unique selling point එකක් එහෙම නැත්නම් සුවිශේෂී value එකක් අනිත් යට කොපි කරන්න බැරි value එකක් අරගෙන මාකට් එකේ ලීඩ් විදිහට ඉන්දුස්සා කරන්න. දෙවෙනි කැටගරියේ කෑෂ් කවර් වල නම් ඔබට කරන්න තියෙන්නේ දැන් ඔක growth වෙන්නේ නැහැ. ඔක ප්‍රොඩක්ට් එක ඇවිල්ලා තියෙන්නේ මාකට් එක රැකගන්න මේන්ටනන්ස් විදිහට පවත්වාගෙන යන්න කියන එක. ක්වෙස්චන් මාක් එකක් නම් එන්නේ ඔබට තීරණය කරන්න වෙනවා ඔබ කොහොමද ඉෆෙක්ටිව්ලි කම්පීට් කරන්න කියන එක දැවැන්තයෝ එක්ක ඔයගොල්ලන්ගේ මාකට් එකේ ඉන්න. ඔබ වැටෙන්නේ ඩොග් එහෙම නැත්නම් පෙට් කියන කුලකයට නම් ඔබේ ප්‍රොඩක්ට් එක ඔබට තීරණය කරන්න වෙනවා ප්‍රොඩක්ට් එක දිගටම කරන්නට ඕනේද? එහෙම නැත්නම් අපි මේක අතාරිනවද? කරනවා නම් අපි growth rate එකට වැඩි කරලා question mark එකක් දක්වා ගෙන යන්නේ කොහොමද කියන එක අපි තීරණය කරන්නට ඕනේ. ඉතින් දැන් මම මේ ආකාරයට ඔයගොල්ලන්ට කියා දුන්නාට පස්සේ Boston Consulting Group matrix එක ගැන සමහරවිට ඔයගොල්ලෝ හිතනවා ඇති මොකද්ද ඇත්තටම මේකේ මට ඇති වැඩේ කියන එක. ඔව් දැන් මම ඔයගොල්ලන්ට කියා දෙන්න දන්නේ ඕගොල්ලන් පුද්ගලයෙක් විදිහට කරන කියන දේවල් වලින් ඔයගොල්ලෝ කීපාරක් හිතලා තිබෙනවද මොනවද ඔයගොල්ලන්ගේ ස්ටාර්ස් කියන වැඩ? මොනවද ඔයගොල්ලන්ගේ ඉන්නේ කෑෂ් කවුල? මොනවද ඔයගොල්ලන්ගේ ඉන්නේ ක්වෙස්චන් මාක් තියෙනවා? මොනවද ඔයගොල්ලන්ගේ තියෙන්නේ ඩොග් එහෙම නැත්නම් අතහැරිය යුතු දේවල්? උදාහරණයක් කියන්න. ඔබ නොයෙකුත් පාඨමාලාවන් සහ සුදුසුකම් ලබාගෙන ඇති. ඔබ දැනට පුහුණු වීම කරනවත් වෙන්නට පුළුවන් නොයෙකුත් ප්‍රෝග්‍රෑම් හදාරන වෙන්න පුළුවන් ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට. දැනට ඔබ අතීතයේ ඉගෙනගත්ත දෙයක් හින්දා ඔබ මේ தත්ත්වයට දියුණු වෙලා තිබෙනවා නම් හැබැයි අනාගතයට ඒ සඳහා ලොකු දායකත්වයක් වෙන්නේ නැත්නම් උදාහරණයක් විදිහට ඔබ බැචලර්ස් ඩිග්‍රී එකක් කරලා තියෙන නැත්නම් මාස්ටර්ස් ඩිග්‍රී එකක් කරලා දෙන ඒක නිසා ඔයා හොඳ growth එකක් අරන් තියෙනවා ප්‍රොෆෙෂනල් කැරියර් එකේ හැබැයි මෙතනින් එහාට යන්න නම් ඔයාට මීට වඩා වෙනස් ආකාරයේ ස්කිල් එකක් කම්පිටන්ස් එකක් එහෙම නැත්නම් සුදුසුකමක් ඔයාලට සපුරන්නට ඕනේ. අන්න එහෙම එකකට අපි කියනවා ඉන්නේ කෑෂ් කව් එකක් තමයි කියපු ප්‍රෝග්‍රෑම් එක. ඒ වගේම සමහර දේවල් තියෙනවා ඔබ දැනට ලෝකයේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන දා ඉගෙනගෙන ඔබ ඒකේ ස්කිල් ලෙවල් එකේ ඉහළ තැනක ඉන්න නිසා ඔයාලට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. අන්න ඒ වගේව අපි කියනවා රයින් ස්ටාර් ලෙවල් එක. තව සමහර දේවල් තියෙන්නට පුළුවන්. ඔයා අනාගතය ගැන හිතලා දැනට ඉගෙන ගන්නවා. හැබැයි දැනට ලොකුවට ඔයාව දැනෙන්නේ නැහැ මොකද අනිත් දේවල් ප්‍රයොරිටයිස් වෙලා තියෙනවා. ඔබ මේ සුදුසුකම ලබා ගන්න එක හුඟක් වෙලාවට ඔයාට අනාගතයට
හේතු වෙන්න පුළුවන්. අපි ඒකට කියනවා ක්වෙස්චන් මාක් එකක්. මේ ඔබ ඉන්න හරි ආයතනයේ සමහරට ඔබ රැකියාව වෙනස් කළොත් ලොකු ෂෙයාර් එකක් ඔයාලට ලොකු දෙයක් ලැබෙන්නට තනතුරක් ලැබෙන්නට පුළුවන්කමක් තිබෙනවා. හතරවෙනි එක අපි කියනවා ඔබ සමහර දේවල් කරනවා හැබැයි ඒ දේ අදට ගැලපෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ දේ ඔබට වර්ධනයක් කරා යන්නට බෑ. දැනටත් ඔබට ලැබෙන දෙයක් නැහැ. අන්න ඒවට අපි කියනවා පෙට් එකක් එහෙම නැත්නම් ඩොග් එකක් කියලා. ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලන්ගේ ජීවිතේ බලන්න ඔයගොල්ලෝ කරන සියලු දේවල්. ඔබ ඉන්වෙස්ට්මන්ට් වලට කරන දේවල් වෙන්නට පුළුවන්. උදාහරණයක් විදිහට ඔබ සමහර දේවල් සේවිංස් කියන්නේ එක කොටසක්. ඔබ සමහර දේවල් වලට ඉන්වෙස්ට් කරනවා ඇති. එහෙම නැත්නම් ඔබ සමහර දේවල් වෙනත් ආකාරයේ ව්‍යාපාර වලට ඉන්වෙස්ට්මන්ට් විවිධ ආකාරයෙන් කරනවා වෙන්නට පුළුවන්. ඉතින් මේ කොමන ආකාරයෙන් ඔබ කළා මේ කොටරෝන් හතරට බැලුවාම ස්ටා එකක්ද? කැෂ් කව් කෙනෙක්ද? ක්වෙස්චන් මාක් එකක්ද? එහෙම නැත්නම් ඩොග් කෙනෙක්ද කියන එක ඔයගොල්ලෝ හිතලා බලන්න. මේ මැප් කරලා ගත්තට පස්සේ ඔයගොල්ලන්ට තේරෙන්න ගන්න පුළුවන් මට මෙන්න මේවා තමයි මගේ ස්ටාර්. මම ඒකට තමයි වැඩිපුර ફોකස් කරන්නට ඕනේ. මේවා තමයි මගේ කැෂ් කව්. මේක මම මේන්ටනන්ස් විදිහට තියාගන්නට ඕනේ. මේවා තමයි මගේ ක්වෙස්චන් මාක් කොහොමද මම මේක ස්ටාර් එකක් බවට පත් කරන්නේ කියලා හිතන්න ඕනේ. සමහර දේවල් තියෙන්න පුළුවන් ඩොග් විදිහට වැටෙන දේවල්. හැමතුනත් අකමැතුනත් මට ඒක අත්හරින්නට වෙන්නට පුළුවන්. ඒ ආකාරයෙන් ඔයාට මේ කොටු හතරට BCG මැට්‍රික්ස් එකට ඔයාගේ ජීවිතේ වැඩ කටයුතු ඔබගේ අනාගත ඉදිරි ජීවිතය හදා හොයලා බලලා කරන්නට ඇනලයිස් කරලා බලන්නට හැකියාවක් තිබෙනවා. ඔබට මේ වගේ දේවල් ඔයාගේ පර්සනල් ජීවිතයට පෞද්ගලික ජීවිතයට ඇප්ලයි කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒක සමහරට ඔබ කරන රිලේෂන්ෂිප්ස් වලට වෙන්නට පුළුවන්. ඒක ඔබ කරන්නේ ඔබගේ අධ්‍යාපන කටයුතු වලට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඔබ කරන්නේ ඔබේ ප්‍රොෆෙෂනල් ජීවිතයේ ඔයා ගන්න ක්වොලිෆිකේෂන් වලට වෙන්න පුළුවන්. ඒක ඔබ ගන්නේ ඔබ ටීම් එකක් එක්ක වැඩ කරන විදිය වෙන්නට පුළුවන්. ඒක ඔබ ගන්නේ එහෙමත් නැත්නම් ඔබගේ විසින් කරන ඉන්වෙස්ට්මන්ට් වලට වෙන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ස්ටාලා මොනවද කියලා හඳුනා ගන්න එක. කැෂ් කව් කවුද කියලා හඳුනා ගන්න එක. ඒ වගේම ක්වෙස්චන් මාක් එකක් තියෙන්නේ මොනවටද? ඩොග් කවුද අයින් කරන්නට කියන එක දැනගන්න. එහෙම කරොත් අර දියුණු වෙන්නට පුළුවන් මොන විදිහටද? එහෙම නැත්නම් අපිට හරියන දේ මොකක්ද කියන එක BCG මැට්‍රික්ස් එක පාවිච්චි කරලා ඕගොල්ලන්ට බලන්නට පුළුවන්. අවරල් බලලා ඕගොල්ලන්ගේ BCG මැට්‍රික්ස් එක ඇදලා අපිට එවන්න පුළුවන්.